ඉතින් කැන්ඩවල්නේ කොහේ වැඩ කරන්නත් අපේ මවුරටෙන් පිට අනිවාර්යෙන් වැලිඩ් වර්ක් පර්මිට් එකක් තියෙන්න ඕන. ඉතින් ඒක කැන්ඩවල්ටත් පොදුයි. හරි. ඉතින් මෙන්න මේ පොයින්ට් තුන මෙහි වැඩ කරන අපේ කට්ටියට. ඉතින් මුල්ම එක තමයි ඉතින් අනිවාර්යෙන් හොඳට කියවලා බලන්න වර්ක් පර්මිට් එකේ මොනවද තියෙන රෙස්ට්‍රික්ෂන් මොනවද තියෙන මේ දේවල් හොඳට කියවලා බලලා ඒකට අවධානය කරලා හොඳට කියවලා බලලා ඒක ඔලුවට ගන්න. ඒක බොහොම වැදගත්. දෙවෙනි එක තමයි අඩුම ගානේ දවස් 30කට කලින්වත් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ පර්මිට් එක්ස්පයර් වෙනවා නම් හිතමු තව මාස 2කින් තුනකින් එක්ස්පයර් වෙනවා කියලා එක්ක අවුරුද්දකින් අඩුම ගානේ මාසයක කලින්වත් ඔයගොල්ලෝ එක්ස්ටෙන්ෂන් එකට ඇප්ලයි කරන්න ඕන දවස් 30කට කලින්. හරි. ඒක නම්බර් 2. තුන්වෙනි එක තමයි කරි කන්ඩිෂන් එකක් චේන්ජ් කරගන්න ඕන නම් ඒකට ඇප්ලයි කරන්න. ඉතින් IRCC එකකට ඩිසිෂන් එකක් දෙවි. ඒක චේන්ජ් වුණාද නැද්ද කියලා. ඉතින් ඔන්න ඔය පොයින්ට් තුන තමයි මට ඔයගලන්ට ෂෙයා කරගන්න ඕනකම තිබුණේ.